හායි කොහොමද පොඩි නිවාඩුවක් ගත කරන්න යන්න හදන්නේ. ඉතින් අපේ මේ ෆස්ට් vlog එක ඉතින් ඔයාලට පුළුවන් අපිව subscribe කරලා like කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන වීඩියෝස් අපි අරන් එනවා. ඉතින් අපි ගොඩ කාලයකට පස්සේ තමයි මේ නිවාඩුවක් ගත කරන්න යන්නේ. ඉතින් අපි රෙඩි වෙනවා. ඔය මම බෑග් එක මට හම්බුණා පොඩි gift එකක්. මම ඒකත් ඔයාලට page එක mention කරන්නම් කොහෙන්ද හම්බුනේ කියලා. ඉතින් අපි ගිහින් බලමු අපි මොනවද කරන්න කියලා. මේ ඉන්නේ මගේ one and only sister. ඉතින් එයාගේ O level ඉවර වෙන එකත් එක්ක පොඩි rest එකක් ගන්න තමයි අපි මේ යන්න හදන්නේ. අපි හිතුන ගමන් මේ plan කරපු ගමනක්. උදේ හිතලා අපි මේ හවස යන ගමනක්. ඉතින් අපි දැන් බලමු ඉස්සරහට අපි කොහොමද කරන්න කියලා. අපි දැන් මුලින්ම ගියා කීල්ස් එකට නේද? අපි මුලින්ම කීල්ස් එකට ගිහිල්ලා කඩචෝරු ටිකක් ගත්තා. ඉතින් මේ ඉන්නේ තාත්තයි මේ කට්ටිය ඉතින් ඩෝනට්ස් ඔය බනුයි ගත්තා. මේ ඉන්නේ මල්ලි. එයා හරිම ආසයි ස්ට්‍රෝබෙරි කන්න. මාත් හරිම ආසයි. ඉතින් එයාත් අරගෙන ගත්තා. මේ ඉන්නේ අපේ කේක් ටීචර්. ඉතින් මගේ අක්කා SN Cake by Savi ඔයාලා දන්නවා ඇති. ඉතින් එයාත් කඩචෝරු ගොඩක් ගත්තා. ඉතින් ඔය තාමත් ගන්නවා. දෙන්නත් එක්ක මල්ලිත් ඇවිල්ලා ඉතින් එහා පැත්තෙන් මට මේක ගමු කියනවා. අපි ඔය පොඩි ස්නැක් එකකුත් ගත්තා නේද? යන ගමන් ඉතින් පොඩි බඩගින්නට අපි දැන් ලොකේෂන් එකට ලං වෙගෙනයි එන්නේ. මේක ඇත්තටම හරි ලස්සන ලොකේෂන් එකක්. රූම්ස් වලට යන්නයි හදන්නේ. ඇත්තටම මෙතන මාර ලස්සන ලොකේෂන් එකක්. රිලැක්ස් එකේ ඉන්න පුළුවන් නිදහසේ. හරිම ලස්සන තැනක්. එන්නකෝ. තියෙන්නේ අපේ අම්මිගේ තාත්තිගේ රූම් එක. ඉතින් අපි රූම්ස් දෙකක් ගත්තා. අපි අම්මට තාත්තටයි රූම් එකයි අපිට රූම් එකයි. ඉතින් අපි බලමුකෝ. ඒකත් හරිම ලස්සනයි. පිළිවෙලකට ඔක්කොම තිබ්බා. ඉතින් ඔය තියෙන්නේ අපේ අක්කගේ ගම ගත්ත එක. එයාට හાર્ට් එකකුත් තියලා එයාගේ බෙඩ් එකේ. එයා ඒකට ගොඩක් කැමති වුණා. ඉතින් ඔන්න එයා යනවා අපේ බැල්කනි එකට. ඉතින් view එක හරිම ලස්සනයි එතනට. හරි ලස්සනයි ඇත්තටම view එක. එයා ඉතින් ඔන්න එහා පැත්තේ ඉන්නවා අපේ කපල් එකනේ. අපේ beauty couple. ඔය ඉන්නේ කපල් එක. ඔයා ආවා ඉතින් අපේ මල්ලි. ඉතින් ඔන්න අපි දෙන්නා ඉතින් අපි දෙන්නා ඉන්නේ. අපේ අයියා මේ වෙලාවේ නැහැ. එයා එනවා ඉතින් රෑ වෙලා. එයා ඔෆ් වෙලා රෑ වෙලා තමයි එන්නේ. ඉතින් ඔය ඉන්නේ අපි. Drama Mali
ඒත් එක්කම අපේ තව මල්ලි කෙනෙකුත් ඉන්නවා. ඉතින් ඔය ඉන්නේ දෙන්න. අයියයි අපේ තව මල්ලි කෙනෙකුත්. ගෙවන්න දවසක් අපි වෙන් කරගත යුතුමයි. මොකද අපි අපේ තියෙන වැඩත් එක්ක කාර්යබහුලත්වයත් එක්ක අපිට ගොඩක් අපේ පවුලයත් එක්ක ඉන්න කාලය අඩුයි. ඉතින් අපි කොහොම හරි වෙලාවක් වෙන් කරගෙන අපේ පවුලයත් එක්ක එක දවසක් හරි දෙකක් හරි එහෙම ඉන්නත් අපි අපේ ජීවිතේ වෙලාවක් වෙන් කරගත යුතුමයි. ගොඩක් අපි එන්ජොයි කරනවා. ඉතින් මෙහෙම දවස් හරි සතුටින් ඉක්මනට කාලය ගෙවෙනවා. අපි දන්නේවත් නැතුව ඉක්මනට කාලය ගෙවිලා යනවා. ඔන්න අපේ සෙකන්ඩ් ඩේ එකත් ආවා ඔන්න. ඉතින් අපි අන්දරම නැගිටලා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි පූල් යන්න තමයි ඔන්න ලෑස්ති වෙන්නේ. නම් පූල් එකට බහින්න එච්චර ආසාවක් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් අපි කොහොම හරි යාව ගත්තා. බලන්න ඉතින් අපි ගත්ත විදිහ. ඔක මල්ලිගේ අයිඩියා එකක් තමයි. ඕන්න අපි වතුර මෙයාලා ඉතින් මං පූල් බහින්නේ නැහැ කියලා හිතන් ඉඳියත් ඉතින් කොහොම හරි මෙයාලා මාව ඇදලා ගත්තා. ඉතින් බලන්නකෝ ඔය කරන වැඩේ. කොහොම හරි ආව නෑ. හරිම පූල් බහින්න සිද්ධ කරා. දැක්කනේ. මාව කොහොම හරිම පූල් එකට ගන්න ඕනි කමට මට වතුර ගහලා දැන් ඉතින් මට පූල් බහින්න සිද්ධ වුණා. ඔයින් අපි කට්ටිය අපේ තාත්තිත් පූල් එකට බැස්සා. ඊට පස්සේ අම්මිගේ නම් ඔළුවේ කැක්කුමක් තිබිලා අම්මා නම් බැස්සේ නෑ. හැබැයි අම්මා බහින්න තමයි හිටියේ. ඉතින් අපි ගොඩක් එන්ජොයි කරා පූල් එක ඇතුලේදී. ඉතින් ඔය ඉන්නේ අපේ අක්කා. ඔය ඉන්නේ අපේ අම්මා. අපේ අම්මා ඇවිල්ලා ආහාර අනුභවය කොන්ටින් කන. අපි ඉතින් පොඩි බයිට් එකක් අරගෙන ඔය ඉතින් අපේ මල්ලිගේ වැඩ තමයි මල් ගහලා අපිව ලස්සන කරනවලු. ඉතින් ඔන්න ඕකනම් ඉතින් මගේ මී ටයිම් එකක්. පොල්කින් නාලා මාර රිලැක්ස් එකක්. ඉතින් අපි චෙක් අවුට් වෙන්නයි හදන්නේ. හරිම දුකයි ඉතින් ගෙවිච්ච කාලේ අනේ අපේ එක. හැබැයි අපි හොඳ මතක සටහන් ටිකක් ඉතුරු කරගත්තා. අපි ඉතින් බෙඩ් එකත් හදලා අපි ඉතින් දැන් පිටත් වෙන්නයි හදන්නේ. හරි සතුටුයි ඉතින් මේ වගේ දවස් අපි ලස්සනට සතුටින් ගත කරලා මෙහෙම යද්දි ඉතින් ටිකක් දුකයි. ආයි ඉතින් අපි කොහොමත් මෙහෙම හම්බ වෙනවා. අපි දවසක් වෙන් කරගෙන
ඔන්න අපි යනවා. අයියා නම් මේ වෙලාවේ හිටියේ නෑ. යාට ඔෆිස් එකට යන්නම ඕන නිසා යන්න වුණා. ඉතින් යවත් මතක් වුණා යද්දී. ඉතින් ඔයාලා අපිව subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝස් අපි අරගෙන එනවා. එහෙනම් thank you. Bye.